Hello everyone, welcome back to my YouTube channel. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මොකද මට දැන් උදේ. ඉතින් අද ටිකක් විශේෂ වැඩකට යන්න හදන්නේ. ඒත් එක්කම මම අද කැම්පස් එකකට යනවා. ඉතින් දැන් වෙලාව උදේ 6යි. 6 වෙද්දි මම ලෑස්ති වෙලා ඉවරයි. දැන් අද මම සාරි එකක් අඳලා යන්න හදන්නේ අපේ ඉස්කෝලේ තියෙන ප්‍රෝග්‍රෑම් එකකට. මේක ඉස්කෝලෙන් කරන ප්‍රෝග්‍රෑම් එකක් වුණාට තියෙන්නේ බුද්ධි මණ්ඩපේ. ඉතින් 6-7 ශ්‍රේණිවලට අදාළව දේශනමාලාවකින් පළවෙනි දේශනය තමයි අද තියෙන්නේ. ඉතින් යමු කොහොමද විස්තර කියලා මම ඉස්සරහට කියන්නම්. එයාගේ දුව ජීවිතේ දිනපු දවසක ඒ දුවගේ ළඟ වැටිලා ඉන්න තාත්තා ආසයි. එයාගේ පුතා ජීවිතේ දිනපු දවසක පුතාගේ ගෙදරට වෙලා ඉන්න තාත්තා ගොඩාක් ආසයි. ඒක තමයි තාත්තගේ ජීවිතේ තියෙන හේන. අද හවසට තාත්තාර වැඩ ගෙදර එනකොට මම පුතේ ෆෝන් එක ඔබ ඉන්නවනම් මම ටීවී එක බලබල ඉන්නවනම් මම කාමරේට වෙලා ඉන්නවනම් තාත්තව ගණන් ගන්නවත් නැතුව මට හිතුනේ නැත්තම් තාත්තගෙන් අහන්න තාත්තේ වට මහන්සිද කියලා අහන්න හිතුනේ නැත්තම් අද හරි ලස්සන දවසක් මේ ජීවිතේ ලැබුණා කියලා හිතන්න හරි ලස්සන දවසක්. ඔය හැමදාම කරදාස් ගෝලේක මොන හරි උතාගෙන ගෙදරවිල්ල මගේ අතට දෙන්න හැමදාම පුතේ තාත්තා මගේ ජීවිතේ මගේ ළඟ ඉන්න එකක් නෙවෙයි. මොකද මේ හැම කැපකිරීමක්ම කරලා දවසක තාත්තා ජීවිතේ දාලා යයි. අනේ එදාට පුතේ කොච්චර කෑ ගහලා කිව්වත් තාත්තම මහන්සිලා පාඩම් කරන්න කියලා. අනේ එදාට තාත්තා රැහෙන්නේ නැහැ පුතේ. මොකද එයා කරපු සමහර කැපකිරීම් පුතේ මම තාමත් දැකලවත් නැතුව ඇති. බ්ලොග් එකට දාන්නකෝ නේනම්. ඇයි ඔයා channel එක පුද්ගල දෙන්නේ. ඉස්කෝලේ වුණා නම් ගෙදර යන්න එක විනාඩියක්වත් ටවුන් එකේ රස්සයක් ගහන්න එපා. අර යාළුවොත් එක්ක අද හයියෙන් බයික් එකේ යන බීට් එක දාගෙන හයියෙන් බයික් වල යනවනේ පුරුදු. අර හයියෙන් රෝඩ් එකේ බයික් වල නගින්න යනකොට යාළුවෝ කතා කරනකොට නගින්න යන්න හිතනවා නම් මේ වචන නෙවෙයි කියන්නේ අද පුතේ රෝඩ් එකේ හයියෙන් ගිහුව බයික් වල ගිහිල්ලා හැප්පිලා මැරිච්ච පුතාලගේ බලගවල අද අම්මලා පෙට්ටි පෙරලගෙන හදන්නේ. අද රෝද උස්සගෙන යන කතා කරපු යාළුවෝ මල ගෙදර නැහැ. අද ඒකයි ඔබට මෙච්චර කියන්නේ. ඒකයි මෙච්චර කියන්නේ අර බන්දනාගාරේ ඇතුලේ තරුණෙක් කියනවා. එයාගේ යාළුවා ඔතම යාළුවා වෙන කිව්වලු එයාලා ගහපු කෙනාට ගහන්න යන්න කියලා. අන්න ගහන්න ගිහිල්ලා යාළුවා වෙනුවෙන් කියලා එක පාරයි කිව්ව ගැහුවේ. ඒ කන මැදට වැදිලා කම්බරේ පැනලා මැරලා වැටුණලු. එක පාරයි. මං ගහුවා යාළුවෝ යාළුවා දැන් එළියේ ටයි එකක් දාගෙන වැඩ කරනවා. අවුරුදු ගානක් තව තියලා ඉස්සරහට ගෙවන්න බන්දනාගාරය ඇතුලේ. උදේ ඉඳලා එක පයින් පාරක් නාටම අපගේ ගෞරවනීය ප්‍රණාමය. ඒත් සමගින් අපි සූදානම් පොල් තෙල් පහන් සිලු දැල්වා අද දවස ඔබේ අනාගතය ඔබේ අනාගත ජීවිතය සර්වපකාරයෙන්ම සාර්ථක වේවා, හැබෑ වේවා, හැම හීනයක්ම මල් පැල ගැන්වේවා කියන ප්‍රාර්ථනාවේ පෙරදරි කොටගෙන පොල් තෙල් පහන් සිලු දැල්වාලන්නට ඒ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ප්‍රවීණ දේශක, මනෝවිද්‍යා උපදේශක, පොලිස් පරීක්ෂක මදුමල් ගමගේ මහත්මයාට ඒත් සමගින් එතුමන්ගේ ආදරණීය පියාණන් භාගී වන්නට. ඉතින් පොල් තෙල් පහන් සිලු දල්වාලමින් අපත් සමග එකතු සම්භාවනීය ආරාධිත අමුත්තන් සියලු දෙනාටම ගෞරවනීය ප්‍රමාණය.
එත් සමගින් මීළඟට මා ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා ඔබ සැම පිළිගැනීමටත් අද දවසේ අරමුණු පැහැදිලි කිරීමටත් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය නියෝජ්‍ය දුහල්පති ඩයස් මහත්මයාට. අන්කරා අද දවස ගොඩක් විශේෂයි කියලා. ඉතින් අද දවස විශේෂ ඔබට පමණක් නොවේ. අද දවස ගොඩක්ම විශේෂයි අපේ මදුමාල් සර්ට. මොකද මේ සර්ගේ පාසල. ඔබ සර්ගෙම දරුවන් විදිහට තමයි ඔහු දකින්නේ. ඉතින් අද දවසේ අපි ඔබට ආදර්ශයෙන්ම දේවල් ගොඩක් උගන්වන්නට කියලා දෙන්නට සූදානමින් ඉන්නවා. ඉතින් මේ අවස්ථාව ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. අපේ ප්‍රවීණ දේශක මදුමාල් ගමගේ සර්ගේ ආදරණීය ගුරුතුමෙක්ට තමයි අපි ඊළඟට මේ සභාව ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් අපි හැමෝම මේ පින්බිමේ හැදී වැඩුණු දරුවෝ විදිහට අනාගතේ ලෝකේ යහපත් පුරවැසියන් විදිහට ජීවිතේ වෙනස් කරගන්න ඕනි. ඉතින් ඒ බවට ඔහුව පත් කරන්නට සෑම ගුරුවරයෙක්ම ඔහුට උදව් කරන්න ඇති, ආශිර්වාද කරන්න ඇති. ඉතින් මේ අවස්ථාවේ අපි ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ අවස්ථාව ඒ හඬ ඔබට සවන් දීමට අවස්ථාව උදා කරගන්නටයි. මේ ගෞරවනීය ආරාධනය ආදරණීය ගුරුතුමන් වන සුනිල් දිසානායක මහත්මයාටයි. ඒත් සමගින් අපි සූදානම් හදවත් සනසන හෝරාව නිමාවක් බවට පත් කරන්න. හැබැයි මේ නිමාවක් නෙමෙයි, මේ නැවත පටන් ගැන්මක්. අපේ රට, අපේ දැය, මේ සියලු දේ අපේ. මේ සියලු දේ රැකුම යුතුයකමක්මය අපේ. එවන් හැඟුමින් පිරි ඇතොත් හදවත අපේ, ලක්මවගේ දෙපා අභියස නිසකවම සතුටු මල් පිපේ. සුබ දවසක්, සුබ අනාගතයක්. බොහෝම ස්තුතියි. Bye.